ඊළඟට රාගයේ වැඩි චරිත ඔය මේ වන්දනා කරන්න අපේ මහා කස්සප මහ රහතන් වහන්සේට. ඇයි මහා කස්සප මහ රහතන් වහන්සේ පිප්පලි කුමාරයා කියන්නේ ලෝකේ අභිරූපම යෝන් තරුණයා. ලෝකේ අභිරූපම යෝන් තරුණිය තමයි බද්දා කාපිලානි. ඒ දෙන්න එක ඇඳේ අවුරුදු 12ක් හිටියා රාගසිතක් ඇති කරගන්න නැතුව. ගිහි කාලේ. පැවිදි වුණාට පස්සේ කොච්චර විරාගයද? ඒ නිසා මහා කස්සප මහ රහතන් වහන්සේගේ ජීවිතේ පූජා කර සංවර වෙන්න. ඒ වගේ එක එක රහතන් වහන්සේලාගේ චරිත ගන්න. මේක තේරෙන්නේ නැත්නම් සාරිපුත්ත මහ රහතන් වහන්සේ කරන ප්‍රඥාවෙන් අග්‍රේසරයි. හිත සංසිඳෙන්නේ නැත්නම් මොගලන් මහ රහතන් වහන්සේ සිහි කරන්න. තේරෙන්නේ? දහම් කරුණු මතක හිටින්නේ නැත්නම් අපේ ආනන්ද මහ රහතන් වහන්සේ සිහි කරන්න. තරහ නිතර යනවා නම් ඉවසීම ගුණය වෙනකොට පුන්න මහ රහතන් වහන්සේ සිහි කරන්න. ඒ වගේ රහතන් වහන්සේලා සිහි කරන්න. ඇත්තට විනාඩි 5-10ක් හරි දවසට ඔවා සිහි කරනවා නම් ඒකම ඇති දවසට. අකුසලේ දවසේම කෙරුණා. කුසලයේ කියන එක පොඩ්ඩ නමුත් ඒ කුසලේ මේ පවර් එක වැඩි. අකුසලේ පවර් අඩුයි. ඒකයි. ඒ නිසා පුංචි කාලේ හෝ මධ්‍යම වයසේ හෝ වයසට ගිහිල්ලා නමුත් කෙනෙක් වරදින් ගැලවුණොත් එයා ලෝකේ එළිය කරනවා වලාකුලින් මිදුන සඳක් වගේ.